ඉතා දිගු කාලයක් අන්ධ මිනිසෙක් මාර්ගය අසල ඉඳගෙන හිඟමන් යාතිකා කරමින් ජීවත් වුණා. ඔහුට ලෝකය දැක ගන්න බැරි වුණා. සූර්යා, මල්, මිනිසුන් කිසිවක් ඔහුට නොපෙනුණා. එක් දිනක් මිනිසුන් ගොඩක් ගමන් කරමින් සිටියා. ඔහු මෙසේ ඔවුන්ගෙන් අහලා බැලුවා. මොනවද මෙතන සිද්ධ වෙන්නේ? නාසරෙතී යේසුස් වහන්සේ මෙතනින් යනවා. දාවිද්ගේ පුත්‍රයාණනි, මට කරුණා කරන්න. මේක ඇසුණු මනුෂ්‍යයන් නිශ්ශබ්ද වෙන්න කියලා ඔහුට කිව්වා. ඔහුගේ විශ්වාසය තිබ්බා. යේසුස් වහන්සේ තමන්ට සුව කරන්න පුළුවන් කියලා. ඉතින් ඔහු තව තවත් කෑ ගහන්න ගත්තා. යේසුස් වහන්සේ නතර වුණා. එතුමා එම මනුෂ්‍යයා ළඟට ගොස් මෙසේ පැවසුවා. ඔබට මගෙන් මොනවද අවශ්‍ය? ස්වාමිනී, මට පෙනීම ලබා දෙන්න. යේසුස් වහන්සේ ආදරෙන් ඔහුට මෙසේ කිව්වා. ඔබගේ විශ්වාසය නිසා ඔබ සුව වුණා. ඒ මොහොතේම ඔහුට පෙනීමම ලැබුණා. ඔහු පළමුවෙන්ම දැක්කේ යේසුස් වහන්සේගේ මුහුණ. ඔහු සතුටෙන් දෙවියන් වහන්සේට ස්තුති කළා. මිනිසුන් හැමදෙනාම දෙවියන් වහන්සේට ස්තුති කළා. ඉතින් අද අපි ඉගෙනගත්ත පාඩම ඇදහිල්ල විශ්වාසයේ තිබෙනවා නම් දෙවියන් වහන්සේ අපිව අමතක කරන්නේ නැහැ. යේසුස් වහන්සේ අපේ හඬ අහනවා. ඉතින් අපි විශ්වාස කරොත් එතුමා අපිට පිළිතුරු දෙනවා. ඉතින් යාළුවනේ, ඔබටත් අද යමක් අවශ්‍යද? විශ්වාසයෙන් යේසුස් වහන්සේට කියන්න. ඔබට සුවය අවශ්‍ය නම් එතුමාට ඔබව සුව කරන්න පුළුවන්. එතුමාට කළ නොහැකි කිසි දෙයක් නැහැ. ඉතින් අපි නැවතත් හමුවෙමු සරල බයිබල් කතාවක් සමග. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග තිබේවා.